හෙලෝ ඉතින් මගේ රත්තරන් යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට අදත් රිවිව් එක ගන්න යන්නේ සුපිරි ගේම් එකක් වෙන ක්‍රීපීසා මවුල තා පොඩ්ඩ යට වෙනවා. ඉතින් මේ ගේම් එක සාමාන්‍යයෙන් පීසා හොරා ගේම් එකක්ද කොයිද වැරද මේ මම කඩේ බම් මං දන්නේ නැතුව වහලානේ ගෝ මොකාගෙන්ද ඇස් කණ්ඩලු අහන්නලු වගේ අතර කෝකිය අමේ තියන්නේ බාර් එක නේද මල්ලි බයදුර දෙන්න නිව් ගායිද කියලා අහනවා ඔව් බං මම තමයි නිව් ගායි good to keep but you're really sure you want the open please okay මට open කරන්න ඕනේ අකෝ දීපා හරි මම ඉතින් මෙතන කුලියට ගත්තේ යාළුවා ඉතින් එහෙම තමයි ඉතින් කුලියට ගත්තේ තාම පොඩ්ඩක් අර මේ දියුණු වෙන්න තාම බලනවා විතරයි තාම කුලියට ගත්තේ ඒ කඩේ කාගෙන්ද කඩේ උගින් ඇතුළේ ඉල්ල ගත්තේ හරි අම්මට හික්කනේ ගන්නේ අර මම බොක්ක මම බෙම්මයි පීසා කඩේදී ඔයාලත් එන්න මම ඔයාලට ඩිස්කවුන්ට් එකක් දාලා දෙනවා මේ දවස් ටිකේ ඔය කඩේ ඕපන් කරපු හින්දාම 150ක ඩිස්කවුන්ට් එකක් වැටෙනවා මගේ කඩේට આવොත් එහෙම මොකක්ද ඒක බටාවේ සීට් ඉලෙක්ට්‍රිසිටි අම්මට කඩේට කරන්ට් එක ගන්න ඕනලු හරිද අර නියාකා මොකක්ද කොයි වුනේ කවට අඩෝ මොකක්ද අඩේ කඩෙන් එළියට ආව විතරනේ බා දැන්ද හොර සීන් එක පටන් ගන්න මම දැන් එන්නද හොර සීන් එක පටන් ගත්තේ අර හෙට තමයි මට යන්න කියේ කොළ වුණාට තාම මොකෙක් කතාවේ නෑ බේ යකෝ මොකෙද පන්නනා දුපම් බම් පීසා එකක් පන්නනා මගේ පස්සේ මොකයි බං කරන්න තියෙන්නේ මොකෙන් පන්න කඩන් දුවන්නද තියෙන්නේ මේ ගින්නි වෙන කට්ටිය අඩෝ මට හෙල්ප් එකක් දීපන් බං ආතන රත්තරන් තක්කාලි ගෙඩියක් කොයි මොකක් කරේ තියෙන්නේ ඇපල් ගෙඩියක් රත්තරන් ඇපල් එක අඩෝ ආ බෑක් ටු නෝමල් බා ඒ කියන්නේ ඇපල් ගෙඩියක් හොයාගන්න තියෙන්නේ මම හිතන්නේ එහෙම නැත්නම් පොඩි කුඩු වෙන්න වදින පාරයිනින් යා ඉලෙක්ට්‍රිසිටි එක ගන්න කියලා නම් මුලින්ම තියෙන ටාස්ක් එක අපි ඉලෙක්ට්‍රිසිටි ගන්න යා ඒ ඉතින් අර AC එකක් දාලා තියෙන මම කඩේ මුල් වෙන්නේ ඒ කියන්නේ ඉතින් කලන්ට් එක තියෙන්න ඕනේ AC බොක්ස් එක නේද අර පැත්තෙන් තිබ්බේ අයියා තව කරන්ට් එකක් අපිට මේකේ දැන් අරක තමයි එන්ට්‍රින් වෙන දොර ඕකේ අපිට පොඩ්ඩක් වා මාව දැක්කම මම දැන් පීසා එකක් පන්නනකොට යකෝ අන්දයිද කොහෙද යාළුවෙක් නේද සගත් දාගෙන ඉන්නේ අවලන්නේ නෑ අපිට කරන්ට් එක දෙන්නකෝ ඒ ඇති මොනවද මන්ද කියනවා ඉතින් මම escape කරනවා බොරුවට ඉංග්‍රීසි ඕනේ නේ යකෝ බල්බ් යන්නේ මං ඉල්ලුවේ මට කරන්ට් එක ඕනේ බං මෝ බල්බ් ඇද්දික් කරේ බං දකුණ බලා වම් බලන්න ආයෙත් දකුණම බලන්න වාහන නැත්තම් පාරේ වාහන නැතිනම් පැන ගන්නෝ හරි ඉතින් ගැම්මට කඩේට ආවා කොහෙද ඉතින් සෙට් කරන්න ඕනේ මේකට බල්බ් එක දාන්න තියෙන්නේ active the phone line ෆෝන් ලයින් එක මම දැන් කරේ ෆෝන් කඩයක් තියෙනවා මම පොඩ්ඩයි පැත්තට මම ඉස්සලා දුහදි දැක්ක මේ පැත්තේ ෆෝන් කඩයක් වගේ නිකන් බෝඩ් එකක් තියෙනවා ආයෙත් කලින් වගේම දකුණ බැලුවා වම බැලුවා පාරේ වන් නැත්තම් පැන ගත්තා බොස් අපට S27 අල්ට්‍රා එක දෙන්න පුළුවන්ද බෑ අඩුමු හැමෝම අහනවනේ බම් මම අර මේ පීසා කඩේ දරුණු එකක දැන් මට දරුණුකම තේරුණා අම්මට ආයෙත් දරුණු වුණා බේ දැන් ඉතින් රත්තරන් ඇපල් ගෙඩියක් හොයන්න දෙන්නේ දුවපන් අර පැත්තේ එළියක් පේනවා ඒක රත්තරන් ඇපල් ගෙඩියද ඔව් ඒක රත්තරන් ඇපල් ගෙඩිය ඒ එළියක් පේන එක වාසි හැබැයි මම දැන් අර ඈතට දැක්කේ ඒක තියෙනවා අම්බෝ back to normal
අන්නාසිත් තියෙනවා. මේක අපි ගිහිල්ලා සෙට් කරගමු. මොකයි මේ ගස් අස්සෙන් යන්න බෑද? තාම එකපාරක්වත් කෑවේ නැහැ. මොකද ඉතින් මේ රත්තරන් අපල් ගෙඩි ට්‍රක් ගාලා හම්බුණ හින්දා තාම ඉතින් පටන් ගත්තේ දෙන්නේ බලමු මොනවා වෙයිද දන්නේ නැහැ. මං හිතනවා බය හිතෙන එන්ඩින් එකක් ඇති කියලා. මොකද කඩේ හැම එකම කියන්නේ බඩු ගන්න යන්නේ මේක දරුණු කඩයක් කලින් හිටපු එකත් මරුවද මොකක් මැරුණද මන්ද පිටි එහෙම සීන් එකක් එනවා මෙතනට පිටි බෑග් එකක් ගෙනත් දාන්න. ඒත් බා මේ යටත් පීස දෙකක් තියෙනවා දැන් මං මොකද්ද බං මේ වෙන්නේ? පිටි කොයි කඩේද? මුගේ බාර් එකනේ. පිටි කඩේකෝ. අර මේ තැන්නාසියක් තිබ්බනේ අපි යන්නාසිය අරගෙන බලන්න පොඩ්ඩක්. මේ දෙකක්ම හැදිලාද ඔය ඉස්සෙල් එකයි තිබ්බේ. දියම් මෙහෙට අන්නාසි. අන්නාසි දාලා පීසා දුමු. මේක ඇතුළට ගියයි වගේ. හිරුපු දැන්න ඕනි බාවේ. පිටි කොහෙද කඩේ ගිනි නිවන කඩේ යන්නේ ඒකද තියෙන්න බෑ. පාන් පිටි කඩේ කොහෙද? මෙතන ඉලෙක්ට්‍රික් කඩේ අර කඩේ වහලා කඩේ කොහෙවත් නැහැ නේද? ගෙදර කවුද බලලා නේද? අර ලිවර් එකක් තියෙන ඒකට ගහමු පොඩ්ඩක්. මොන යම්මට කොහෙද යකෝ මූ එන්නේ? මුට කැලේ මේකෙන් වරෙන් දැන් වරෙන් පොයින් ගොන්න වරේ. වාහන නැහැ දැන් දෙපැත්ත බලන්න ඕනේ. ඒ ආයශනික ගිහිල්ලා තක්කාලිය හොයාගන්න වෙනවා. තක්කාලිය ඇපල් යම්මඩ බෙන් ඇපල් ලෝයේ යන්න බෑ බං එතනට මොන මේ ගස් මොරාගෙන කාපියා ඩොඩෝන් අරුවා කොහෙන්ද ආවේ? හරි ඇපල් ගෙඩිය ළඟට ගියත් ඇති නේද? මං කෑවේ නෑ. මං ළඟට ගිහලා පොඩ්ඩක් අරුණ මේකින් දමල ගන්න බැරිවේ. ළඟට ගියත් ඇති. වරේ තෝනේ මම එන්ටරන් පට්ට බල්ලා පරයත් පරය නැවතිය පාපන් අන්නස්සේ යුසේ අයිසේ අයුසේ නෝ අන්නස්සේ අර ලීවර් එකක් දාන්න තිබ්බේ මොකටද දන්නේ? දැන් මේ ෂොට් එකක් දාමු කියලා ෂොට් එකක් දාමු. අයියා කප් එකක් දාන්න. මම දියන්නේ බෑ. පරයා මුට කොමේ කස්ටමර්ලට සලකන්න අතුන් දන්නේ නැණි. දැන් අපිට යන්න දෙලා දෙන්න මේක විතරයි. ඉතින් මේකට ගිහිල්ලා බලමු. මේකට යන්න බැයිද? පුළුවන්. මේ දොරක් තියෙනවා චෙක් කරගමු. පිටිකෝප්පේ ඔබ කොහෙද? මේ හැම එකක්ම චෙක් කරද්දි සමහරවිට අපිට හම්බෙන්න ඉඩ තියෙනවා. මේ පැත්තේද? ඊයේ සාමාන්‍ය පිටි තියෙන්න ඕනෙත් අර කලින් ෆෝන් ගත්ත අර වගේ කඩයක් ඇදලා නේද ෆ්‍රෙන්ඩ්ස්? දැන් මේක කඩයක් නෙවෙයි මේ ගිනි දීමන තැනන්නේ බා. මේක විතර දැන් අපිට ඉතුරුලා තියෙන්නේ බලන්නත්. ඒක වන්නේ මට යකෝ මේක මොකද්ද වී? බලපන් මැජික් කරේද? නගපන් මට මේ පිටි යකෝ පිටි සේප බෑගම ආයෙත් මල්ලි උඩනේ පල්ලයට. බෑගම මේ පැත්තෙන්ද? මේ පැත්තේ පාරවලුත් හොයාගන්න බෑ කියපන්කෝ. දැන් ඉතින් අපිට තියෙන්නේ ගැම්මට රොටි ටිකක් හදලා ඕපනින් එක දෙන්න. වාහනේ නැති ඉන්නේ මම පැන්න කරන්න දෙන්නේ. බොක්ක පාන් පිටිත් ගෙනාවා. වෙල්කම් සයින් එක දාන්න බෝඩ් එකක් අරන් එන්නලු. කොහෙන්ද ඉතින් බං ආයේ
දැන් පාමිලි පැකට් එකක් තර හෙන්න අර බිල්ඩින් එක උඩ තිබ්බේ. මොන ලබ්බද මෙතෙන්ට දාන්න ඕනේ. පිස්සු. මුගෙනුද මල්ලේ එක මූනේ අතට දුන්නේ. අබ ගාද බා. දීපන් කොහෙන? මගුල් කතාව දන්නේ නැහැ මම තාම පණ පිටින් සඳමාලි. බෝඩ් එක. ඌ අහනවා යකෝ මං තාම පණ පිටින්ද කියලා. යකෝ මම පණ පිටින් සඳමාලි ගියා මං උට. හරි ඉතින් එහෙනම් ගැම්මට ඕපන් එක දෙමු. අපිට යකාව බලන්න බැයිද දන්නේ පොඩ්ඩයි දා. යකා එනකම් පොඩ්ඩක් එමුද නිකමට ඕනේ නෑ නේද? හැබැයි ඉතින් කිසිම ටාස්ක් එකක් කම්ප්ලීට් කරා විතරයි කිසිම ආතල්ලයක් තිබෙන්නේ නෑ. වෙල්කම් අමි. වෙල්කම් ඕපනින් කියදෙන දේ මේ බෝඩ් එකේ බා. කලින් එක ලියලා තියෙනවද කොහෙද? යකෝ මං හිතේ යකෝ ගේම් එක එන්ඩින් වෙයි කියන්නේ. මොන ටට යකෝ ආයෙත්තර බේසිකුට අඩේ දුවපන් කකුල් දෙකට වැඳලා දුවන්නයි තියෙන්නේ. දෙන්න තක්කාලි ගෙඩියක් පේන තෙක් මානෙක නෑ වගේ. අඩේ මට යකෝ බය වුණා නෙමේ හරිද? බය වුණා නෙමේ. තක්කාලි ගෙඩිය කොහේ ඇතිද බං? මං පොඩ්ඩක් එක්ස්ප්ලෝර් පට ආවා. දැන්වත් අන්නාස ගෙඩියෙන් ගහන්න බලමු. උඩ මට ගහයිද? තියාගනි අම්මට අල්ලගත්තම නෙමෙයි වෙලා ඒක. අදන නේද අන්නාස ගෙඩිය. වරෙන් ඩ්‍රොප් වුණේ මගේ ඇති. මන් දන්නේ බා. දැන් දිහිලා තියෙන දුවන් අරු අයවා. එළියක් පේනවා. බොසාවගේ කතා බතා ඉවරයි දැන්. මේ මු දුවන්නේ නැහැ බං ඕන වෙලාවට. දඩ හිමින් යන්නේ. බොසා කතා ඉවරයි ඉතින් මෙන් ඇපල් ගෙඩිය ආවා. හරි ඉතින් වෙල්කම් කියලා පිළිගන්නවා මගේ කඩේට ඉතින්. ඇවිල්ලා ඩොමිනෝස් පීසාද අයිවිටෝ පීසාද ඕන පීස් එකක් මං ගාව තියෙන. මොකද්ද බම් මේ අයියෝ වීඩියෝ එකක් කරන්න දෙන්නේ නැහැ. බස් කාර් ඔක්කොම යන්නේ මේ වෙලාවට තමයි ඉතින්. කට්ටිය ඉතින් එන්න කියලා කියනවා. ක්‍රී පීසා වලට වෙන විදිහට වටහා ගන්න එපා. මේ පීසා නෙමෙයි ක්‍රී පීසා. ඉතින් සෝ එන්ජොයි ඉතින් ඈ. මම හිතනවා මේ වීඩියෝ එක බලලා සතුටු වෙන්න ඇති කියලා ඉතින්. කුල්ලු අපි ගියා. ඉත පොඩි මට අද පොඩි දන්නේ මතක් කරන්න අවත වුණා වගේ. හරි. උඹලා තාමත් මේ වීඩියෝ එක බලන්න ලයික් කරන්නේ නැතුවද? මොකද්ද බං? දැන් වීඩියෝ එක ඉවරෙන්නත් ඇවිල්ලා. මොකද්ද බං ඔය නිකන් තියන ලයික් බටන් එක ඔබලා යන්න ලෝභ වෙන්න එපා, කුහක වෙන්න එපා. ගැම්මට subscribe බටන් එකට තට්ටුවක් දාන්න ඉතින්. කුල්ලු අපි ගියා. like කරන්න, comment කරන්න, share කරන්න, follow කරන්න. ඕම නම් බෑ.